Good morning. Unnada අපි කැම්පස් එකට යන්නේ මොකද කරන්නේ ස්ටඩි ලීව් එකේ. ඉතින් අපිත් එක්ක ඉන්නවා යසිත අද. මේ නෑනේ හොස්ටල් එකේ කවුරුත් නෑ කොහොමද කරන්නේ. හොස්ටල් එකේ ළමයි නෑ ඔක්කොම ගෙවල් වලට ගිහිල්ලා අපි දෙන්න දැන් ගිහිල්ලා කෑම කාලා ඉවරලා අපේ පීපීෙන් එහෙම රේඩියෝ පැත්තට යන්න කියලා හදන්නේ. අපි යන්නේ යනවා ස්ටඩි පටන් ගන්න. අපි යනවා ස්ටඩි කරන්න. ඒ පාරණ කෙලෙල යන්නේ. ඒකෙන් අපි බයික් එකේ යන්න තියෙන්නේ යත්‍රක. අංකල් good morning. අපේ නිල රතේ තමයි අපි යන්නේ. ඔව්. අම්මා මෙන්න තියෙනවා අපේ වාහනේ. අපේ පීපියට කෑම කන්න කියලා අපි ගිහිල්ලා බත් තියනවත් දැන් නැහැ මේ ටයිම් එකට. මම මේ අමාරු පවුනෙන් පස්සේ සාමාන්‍යයෙන් බත් නැහැ මේකේ. අපි ගිහින් බලමු බත් තියනවද කියලා. කණ්ඩායි යන්නේ. මොකද කරන්නේ නෝනේ අම්මා ලබන්ට කනවන්නේ එන තොරට අය ඒක කරන්නේ समग्र प्लेट जब बनना खाली වෙලා දැන් හොස්ටල් එකෙන් අය කැම්පස් එක පැත්තට යනවා රීජිප පැත්තට යන්න කියලා රීජිපේ තමයි හිටියොත් අපි වෙන තැනකට යන්න බලන්න. ස්කයි එකට ස්කයි කියන අපේ කැන්ටින් එකක් තියෙනවා ස්කයි කියලා. ඒකට ඉන්නේ එතනට යනවා කට්ටිය ඉන්නවා දැන් බලන්න. ලයිට් සයන්ස් එකේ තමයි ස්කයි එක තියෙන්නේ. ගුවන්ගත එන්න වෙන්නේ. අපි ගිහින් බලමු කට්ටිය ඉන්නවද මොකද යන්න පුළුවන් නැත්නම් කියලා. හරි දැන් උඩම කියන්නේ තියෙන්නේ. අපි යනවා ලිෆ්ට් එකේ උඩට යනවා. කට්ටිය දැන්නේ කපාට දොරයි දොරයි දිගින් සියයට ඒක තමයි
කට්ටිය නැතිවද පාඩම් කරගෙන කට්ටිය ඇති මම ගන්න ටිකද නිස්කින් ඔන්න ඉතින් මේ තියෙන්නේ අපේ කැම්පස් එකේ ඇප්ලයිඩ් සයන්ස් එකේ උඩ තියෙන ස්කයි කැන්ටින් එක. මෙතන ඉතින් ඇත්තටම හවසට එන්න මාර ලස්සනට පේනවා. ඊට බහැලා යන වෙලාවටම ඇත්තටම මෙතන මාර ලස්සනයි. අද සෙනසුරාදා දවසක් නිසා කැම්පස් එකේ කට්ටියත් අඩුයි. ඒ වුණාට මම හිතන්නේ අයිලාට එක්සෑම් එකක් තිබුණා. මේ යස්ට ඉතින් ඔන්න අපි මෙතනට වෙලා වැඩ ටික කරන්න පටන් ගත්තා. ඉතින් අද ඔන්න එහෙම හිමීට. ඉතින් මේක තමයි අපේ ජපුර කැම්පස් එකේ තියෙන ස්කයි කැන්ටින් එක. ඔන්න ඉතින් හිමීට අපි ලැබ් එක එහෙම දිග ඇරගෙන ඉවර වෙලා පවර් සප්ලයි එහෙම දාගෙන ඉවරලා අපි හිමීට වැඩ ටික පටන් ගත්තා. කොහොම හරි අපි කෑම කාලේ වෙලා ස්කයි එකට යනකොට 10ට විතර ඇති. 10යි දැන් වෙලාව 10යි 4ට 10යි 5ට වගේ ඇති. කොහොම හරි ඉතින් අපි වැඩ ටික පටන් ගෙන ඉවර වෙලා හිමීට වැඩ ටික කරගෙන ගියා. ඇත්තටම මොකද එක්සෑම් එකට හරියටම තව තියෙන්නේ අපිට සති දෙකයි. නොවැම්බර් 13 ඉඳන් ඔන්න අපේ එන් සෙමෙස්ටර් එක්සෑම් එක පටන් ගන්නවා. ඒ කියන්නේ පළමු වසරේ අවසන් සාමාසික විභාගය පටන් ගන්නවා. ඉතින් පේනවනේ කොල්ලෝ හොඳටම වැඩ ටික කරගත්තා. කොහොම හරි ඇත්තටම එදා දවසේ නම් වැඩ ටික කරගත්තා. ඔන්න අපේ යසිතත් වැඩ ටික කරගන්නවා. පේනවනේ ඔළුව කහනවා, වැඩ කරනවා, දත් කනවා, හොඳට වැඩ ටික කරගත්තා. කොහොම හරි ඉතින් වැඩ ටික කරගෙන ඉවරයි. ඉතින් කොහොම හරි වැඩ ටික කරගෙන ඉවර වෙනකොට සාමාන්‍යයෙන් ඔන්න අපි 12යි නෑ මම හිතන්නේ 1ට විතර වෙන්න ඕනේ. අපි වෙලා බලනකොට 1:00යි 1:20ට විතර ඇති. 1:20 විතරින් ඉතින් අපිට බඩගින්නක් ආවා. අපි ඊට පස්සේ ආයෙමත් ගියා ඔන්න අපේ සුපුරුදු පීපියට. අපි කෑම කන්න කියලා. ඔන්න 1:20 වෙලා අපි දවල්ට කන්න කියලා යන්නේ. කෑම කාලේ යෝ ඔන්න තියෙනවා අපේ පීපිය. අපි ආයෙමත් ආවා දවල්ට කන්න පීපියට. දැන් දවල්ට කන්න යන්නේ බත් ඇති නේද? නැතිව තයන්නේ නැතිව තයන්නේ අගේ බත් කියන්නේ ඊයද ඔව් මොනවද හොඳ අගේ සුදු එකයි රතු එකයි දෙන්නේ අත ඉවරනේ අපේ බත් එක බත් ඒ උදේ හොඳ මෙතන එළිය තිබ්බනේ. අන්න ඉතින් අපේ සීයේ බත් එකේ තියෙනවා පරිප්පු තියෙනවා සේජස් තියෙනවා මේ මොනවද ගොටුපළද ගොටුපළ තියෙනවා ආකට්ටවල තියෙනවා ඉන්නසන මාළු 1 2 3 4ක් තියෙනවා අපේ සීයේ බත් එකේ. ඔන්න ඉතින් අපි කොහොම හරි අපේ සීයේ බත් එක කාලි ඉවරලා තව අඩුවකුත් කාලි ඉවරලා ඔන්න අපි ආයේ අපේ ස්කයි එකට ආවා. ස්කයි එකට එනකොට අන්න එතන ඉන්න සුදු පරවියකේ පරවිය තමයි ඉතින් මේ එතන මාළු ලස්සනයි ඒ පරවිය. ඒ කැන්ටින් එකේ හැට මෙහාට යනවා කොච්චරත්. ඊට පස්සේ ඉතින් ඔන්න අපි ආයෙත් සුපුරුදු පරිදි අපේ නෝට් ටික හදාගෙන ඉඳලා වැඩ ටික කරන්න පටන් ගත්තා කොහොම හරි ඉතින්. අහම වැඩ ටික කරගෙන ගියා කොහොම හරි අපි තව පැය 3ක් විතර වැඩ ටික කරගත්තා. කයි ගැන අපි දෙකට සාමාන්‍යයෙන් දෙකට විතර ඇවිල්ලා අය 5යි 4 විතර වෙනකම් මම හිතන්නේ වැඩ ටික කරගත්තා. ඉතින් අපි වැඩ ටික කරගෙන ඉවරලා දැන් මම ඇති කියලා හිතනවා. ඇත්තටම මම ওই වෙලාවේ මාර ලස්සනයි මේ ඉර බැහැගෙන යන වෙලාවේ එතන ඉඳන් බලනකොට ඉර ලස්සනට පේනවා. ඇත්තටම මාර ලස්සන කට්ටියක් අඩුයි දැන් ඔක්කොමලා කැම්පස් එකෙන් ඉතින් යන ටයිම් එකනේ. ඔන්න ඉතින් අපිත් යසිනවා යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඔන්න අපිත් එහෙනම් ඉතින් පැක් කරගෙන එහෙම කැම්පස් එක වටේ ආයෙ වටයක් දාලා ඉවරලා ඉමීට ආවා ඉතින් ඔන්න 5:44යි අපි වැඩ කරලා ඉවරයි යන්නේ. ඔන්න යසිත නම් පැක් කරලා ඉන්නේ. මම දැන් වල ටික මේව කරගන්න ඕන ලැප් එක. ඔව් වුණා අපි යන්නේ හොස්ටල් එකට. හොස්ටල් එකට ඔන්න ඉතින් බක්කේ සහෘදයා මමයි අපේ යසිතයි වැඩ ටික ඉවරගෙන එළියට ඇවිල්ලා කැම්පස් එකට මේ පිටියට බයික් එකකින් පොඩි වටයක් දාලා ඉවරලා මේ ටයිම් හොස්ටල් එක පැත්තට ආවා. එහෙනම් ඉතින් අපි ඊගාව වකින් ආයෙ හැමෝටම ජය වේවා.